අද මම ඇවිල්ලා තින්නේ නවගමුව රුෂාන් අයියලා ගෙදරට. මේ වෙලාවේදී මාත් එක්ක ඉන්නේ මේ හැබැයි රුෂාන් අයියා ගොඩක් කාර්යබහුල නිසා යාගේ පුතා ඉන්නවා හිමේෂ් බොහොම ආදරෙන් මේ වැඩසටහනට ඔන්න පිළිගන්නවා. ඉතින් මට කියන්න හිමේෂ් දැන් මේ ගිනිගෝල හදනවා කියන්නේ මම දන්නේ දැන් මේ කොච්චර විතර මේ හදලා තියෙනවද? අවම 500ක් හදනවා. දැන් මේක දැන් මේ පෙරහැරක් එන බව අපිට දැනගන්න තියෙන්නේ මේ ගිනි බෝල කරකලා ලස්සන රටා රාත්‍රී කාලයේදී අපි දකින්නේ. ඉතින් එතකොට දැන් මේක මේ ගිනි බෝල කරකවන එක ඔයාලගේ මේ පරම්පරාව දැනගවන්න. ඒකට මුලින්ම ආරම්භ කරන්නේ කවුද? ආරම්භ කරන්නේ අනුරු දෙකේ අපේ 100. 100කින් පස්සේ ඔයාලා රොෂාන් අයිය තමයි එතකොට කරගෙන යන්නේ. ඉතින් රොෂාන් අයියට උදව් වෙන එතකොට මේ ගිනි බෝල විතරක් නෙවෙයි ඔයාලා කරන්නේ කස ඒ කියන්නේ කසක් කරනවා. ඉතින් එතකොට මේ දැන් මේ පෙරහැර එක ගත්තාම දැන් මේ පෙරහැර කීයකට යනවද? දැන් මේ පැත්තේ තියෙනවා නවගමුව පෙරහැර විශේෂයි වලට ළඟම තියෙන නිසා. ඒ වගේ තවත් පෙරහැර කීයක? කොරතොට පත්තිලිය අඹුල්ගාව. කොරතොට දාලා පෙරහැරට යනවා. ඔව්. එතකොට කටින වලටත් යනවා. එතකොට එහෙම තමයි සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ ඉමේජ් මල්ලිගේ යාළුවෝ ටිකක් ඉන්නවා අපිත් එක්ක මේ වෙලාවේදී. මොකද එයාලත් මේ දැන් මේ ඉමේජ් මල්ලිට උදව් කරනවා. දැන් මේ වෙලාවේ පෙරහැරත් ළඟයි ළඟම එන තියෙන නිසා තවත් පෙරහැර ගණනාවකට සම්බන්ධ වෙන තියෙන නිසා තමයි මෙච්චර ප්‍රමාණයක් අපි මේ නිර්මාණය කරන්නේ. ඉතින් කොහොමද ඉතින් මේක වාට දැනෙන්නේ? මේක නිකන් විනෝදාංශයක් වගේ සමහරකට මම දැක්කා. පුංචි කියන්නේ වාගේ යාළුවෝ එහෙම මේක කරකවනවා පුරුදු වෙනවා. මොකද ඒක ගැන කියන්නේ පෙරහැර කාලේ වලදී කට්ටිය ගෙදර ඉල්ලා එකතු වෙලා මේ බෝලේ දැන් එතකොට හිමේෂ් මල්ලි දැන් මේ ගිනි බෝල දැන් මේ හදන්න මොනවද ගන්නෙ අපි? අපි ගන්නේ ඉවෙන්ට් එකේ ඉදි ගන්න රෙඩි පඩි. ඔව්. රෙඩි පඩි ඊට ඒවලා දාගන්න කම්පි. ඒක තමයි ගන්න. එතකොට දැන් මේක මේ ලාණු තෙල් වලින් පුරවලා ඉතින් තමයි ගිනියන්නේ. දැන් මේ දැක්කේ මේ රවුම් තමයි කරගවන්න තියෙන්නේ නේද? එතකොට දැන් මේ උඩ දානවා මේ වගේ ලේසි පහසු කාර්යයක් නෙමෙයි මේ ගින්දරත් එක්ක කරන දෙයක් තමයි. වැඩියෙන්ම දැන් මේ මෙතන ගත්තාත් මේ මම දැක්කා මේ පොඩි අය එහෙම මේක ලස්සනට උඩ දාලා කරකවනවා. එහෙම ලොකු වැඩ ටිකක් මේක සිද්ධ වෙනවා. ඉතින් මේක කොහොමද යාළුවා ඔයාලට දෙන සහයෝගය කොහොමද? ඉතින් එනවා කට්ටිය හැම පෙරහැර ළඟ වෙද්දී ගෙදරම තමයි ඉන්නේ දැන් මේ වෙලාවෙත් අගෙන ඉතින් අනිවාර්ය ඉස්කෝලේ යන කට්ටිය ඉස්කෝලේ යනවා ඉන්නවා. ඔව්. ඉස්කෝලේ නිවාඩු පාත් කියලා ඉන්නවා. ඒක ගිහිල්ලා ඉති ඊට මෙතන ඉස්කෝලේ දවස පුරාම මේ වැඩේ තමයි කරන් යන්නේ. ඔබේ පෙරහැර ලස්සනට විචිත්‍රත්වය කරගන්න ඔන්න ගිනි බෝල සංදර්ශන වගේම කස ගහන්න කතා කරන්න පුළුවන් අපේ ඉමේජ් මල්ලිගෙන් අපි අහලා බලමු නම්බර් එක මොකක්ද කතා කරන්නේ. මේ තාතය අතරින් 075 079යි 08යි 515 මෙන්න මේ දුරකථන අංකයට කතා කරොත් ඔබේ පෙරහැරත් ලස්සනට ඔන්න ගිනි බෝල වගේම කස මෙන්න මේ දේවල් වලින් අලංකාරය කරගන්න පුළුවන්. ඉතින් අද දවසේදී වැඩසටහනට එකතු වුණු ඉමේජ් මල්ලි බොහොම ස්තුතියි. ඉතින් වැඩසටහනට සමු දෙන්න තමයි මේ සූදානම් වෙන්නේ.